හයි ඉතින් එන්නද මාත් එක්ක ස්ටික් නූඩ්ල්ස් එකක් හදන්න. මේක මම හදන්නේ පළවෙනි පාරට. මේ නූඩ්ල්ස් එක ගොඩක්ම ප්‍රසිද්ධ කොරියන්, ජපන් වගේ රටවල් වල. අපේ ලංකාවේ ගොඩක් අඩුයි මම මේක දැකලා තියෙන අතරම. ඉතින් මම මෙහෙදි මේක දැකලා ගෙනාව හදන්න. අතරම මම මේක හදන්නේ YouTube එකේ වීඩියෝ එකක් බලලා. ඒක ගොඩක් වෙනස් අපේ විදියට මැච් වෙන්නේ නැති හින්දා මම අපේ විදියට හදන්න බලනවා. ඉතින් බලන් යමු කොහොම වේද කියන මේක. දැන් මම නටන උණු වතුරයකට මේක දාගත්තා විනාඩි 10ක් විතර. යද්දි මේක මෙන්න මේ විදියට තැම්බෙනවා. ඊට පස්සේ මේක පෙරාගෙන සාමාන්‍ය වතුරෙන් මේක හොද ගන්න ඕනේ. මේකේ ඊට පස්සේ ඒකට ඕන කරන දේවල් මම මේ කපා ගන්නේ ලුණු, එතකොට ඉඟුරු, සුදු ලුණු. මේක ඔයාලා හදන ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. මම ගත්ත මෙන්න මේ ප්‍රමාණවල ටික. මේක ඇත්තටම හදන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉක්මනට හදා ගන්න පුළුවන්. ගොඩක්ම රෙස්ටුරන්ට් වලින් මේව ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්න නැතුව ගෙදර හදා ගන්න ගොඩක් හොඳයි. ඒක නිසා මම හදන්න ගත්තා. මේක රයිස් ස්ටික් නූඩ්ල්ස් එකක් හින්දා ඇඟට අවුලකුත් නැහැ. මොකද මේක සහල් වලින් හදන නූඩ්ල්ස්. ඉතින් පුංචි ළමයට උනත් මේක දෙන්න පුළුවන් බය නැතුව. ඉතින් ඊළඟට මම මේ ටික කපාගෙන ඉවර වෙලා අර කපාගත්ත සුදු ලුණු ඉඟුරු ටික මේකට දාලා හොඳට පේස්ට් එකක් වෙන විදියට කොටා ගන්න තමයි හදන්නේ. මේ ටික හොඳටම චොප් කරගන්න. මොකද කෑලි හිටින්න කොටා ගන්න එපා. ඒක අපි සෝස් එකට තමයි හදාගන්නේ. හරි දැන් මම මේ කපාගෙන තියෙන ඕන කරන දේවල් ටික ලුණු, කරපිංචා, කොටාගත් සුදු ලුණු, කැරට්, එතකොට මිංචි කොළ, අමු මිරිස්, එතකොට සාමාන්‍ය ලොකුවටත් මම සුදු ලුණු කපාගෙන තිනා. මේ සෝස් එක හදන්න සුදු ලුණු ඉඟුරු පේස්ට් එකෙන් ටිකක්, එතකොට ලුණු, සෝයා සෝස්, මිරිස් කෑලි, මිංචි කොළ මේක මික්ස් කරගත්තා. මිංචි කොළ මම පස්සේ දැම්මේ. මම මේකට රසකාරක මුකුත් එකතු කරේ නැහැ. ඔයාලට පුළුවන් ඕනනම් සැරට ඕනනම් ගොඩක්ම මේකට අමු මිරිස් දාගන්නත් පුළුවන්. එතකොට තව මිරිස් කෑලි වැඩිපුර දාගන්න. සැර වැඩි කරගන්න ඕන. දැන් මේ පේස්ට් එක හදාගෙන අපි ඒක වෙනම පැත්තකින් තියාගන්න ඕන. ඊට පස්සේ කරන්න හදන්නේ නූඩ්ල්ස් එක හදාගන්න තමයි දැන් හදන්නේ. මම මේකට ඔයිල් එකතු කරනවා. ඒකත් ඔයාලට ඇති ප්‍රමාණයකට එකතු කරගන්න පුළුවන්. මම මේක ප්‍රමාණ දාන්නේ නැහැ. එක එක්කෙනා හදන ප්‍රමාණය වෙනස් වෙන හින්දා දාන දේවල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම ප්‍රමාණවල් ගැන කියන්නේ නැහැ මෙතන. ඔයාලා කැමති ප්‍රමාණයක් මේකට දාගන්න. හරි තෙල් ටික රත් වීගෙන එද්දි අපිට පුළුවන් ඒකට කොටාගත්ත සුදු ලුණු පේස්ට් එකෙන් ටිකක් දාන්න. අර සෝස් එකට ටිකක් මම වෙනම කෙටුවා. ඒකයි එතකොට මෙතන කොටාගත් සුදු ලුණු පේස්ට් එක ටිකයි කරපුංචයි මෙතන ඔයාලට කැමති නම් තව ලෝරු වර්ග එකතු කරගන්න පුළුවන්. ගෝවා, බොන්චි ගන්න පුළුවන්. මම මෙතන එනුළු දැම්මේ නැහැ අපේ මල්ලි කන්න නැති හින්දා. දැන් මේක ටෙම්පරාදු වෙන්න දීලා චුට්ටක් වෙලා සුදු ලුණු කරපිංච ටික ටෙම්පරාදු වෙද්දි මම කපාගත්ත ලුණු ටික මේකට එකතු කරනවා. ලුණු ටික ලොකුවට කපාගත්තත් කමක් නැහැ. මම මෙන්න මේ විදිහට කපාගෙන දැන් ඒ ටිකත් මේකටම ඇඩ් කරලා ඒකත් ටෙම්පරාදු වෙන්න තියෙනවා.
හරි ලුණු සුදු ලුණු කරපිංචා මේ ටික දැන් ටෙම්පරාදු වෙනකම් තියෙන්නේ. මේකත් රන්වන් පාටට බැදෙනකන් ඔයාලට පුළුවන් මේක තියන්න. රන්වන් පාටට ටෙම්පරාදු වීගෙන එද්දී ඔයාලට පුළුවන් ඔයාලගේ රස අනුව මෙතනදී ලුණු එකතු කරන්න. මම දැන් අවශ්‍ය ගානට ලුණු දානවා. දැන් මේකට මම එකතු කරගෙන තින්නේ මිරිස් කෑලි සහ ගම්මිරිස්. ඉතින් ඒකත් ඔයාලගේ සැර අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ටික දාලා මික්ස් කරලා මම මෙතන දාගෙන තිනවා කැරට්, කපාගත්ත මිංචි කොළ, ඒ වගේම අමු මිරිස්. මේ තුනම දාන්න දැන් මම මේ මික්ස් කරන ගමන් තමයි තින්නේ. සැරට අනුව තමන්ගේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා බැලන්ස් කරලා දාගන්න. ඇත්තටම දැන් මම මේ වොයිස් කරන වෙලාවේ මට මාරු විදියට උකුර මාරුයි. ඉතින් වොයිස් එක එක විදියට හෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න. දැන් මේ තඹගත්ත ස්ටික් නූඩ්ස් ටික මම ඒකට දැන් එකතු කරනවා. ඇත්තට මේක දකිද්දි මාරු ලස්සනයි. දැන් මේ සේරම නූඩ්ස් ටික අපේ හදාගත්ත කරි එකට දාලා මික්ස් කරගන්න තමයි තින්නේ. මේ තින්නේ කරි එකට මික්ස් කරපු ස්ටික් නූඩ්ස් එක. තාම හදලා ඉවර නැති හින්දා දැන් මම මේ වීඩියෝ එකක් ගත්ත පෙන්නන්න. දැන් අර හදාගත්ත සෝස් එක මේ මික්ස් කරපු නූඩ්ස් එකට මේක දැන් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක ඇඩ් කරලා මික්ස් පාරක් දෙන්න හොඳ. වඩිත නූඩ්ස් ටික කඩා ගන්න එපා. මේ පේනවනේ මගේ නූඩ්ස් සමහර එක කැඩිලා. එතකොට මේ අතරතර ලුණු මදි තියෙනවා. ලුණු ටිකක් බලලා දාගන්න. සරමදි වගේ නම් සරත් තව දාගන්න පුළුවන්. ඉතින් මේ රයිස් ස්ටික් නූඩ්ස් එක ඔයාලට ලේසියටම ගෙදරින් හදාගන්න පුළුවන්. හරිම ආරක්ෂිත විදියට කිසිම රසකාරකයක් එකතු කරන්නේ නැතුව අපට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. පොඩි ළමයින්ට උනත් දෙන්න පුළුවන් බය නැතුව. ඉතින් හදලා බලන්න. මේක කොහෙම හරි ඇති ලංකාවේ මම දැකලා නැතුණාට. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you bye.